දන්නේ. අම්මේ ඉතින් කියලා ඕනේ නැහැ. අනේ මල්ලි එහෙම නෙමෙයි. අනේ අයියේ එහෙම නෙමෙයි. අද මෙහි සාටි කොරද? අනේ බුදුමහත් ඔය හිතුවේ ඔය වෙලදාමේ ආවේ. ඒ මල්ලි. අන්න. ඒ මේ කට්ටිය මෙතන රැස්ලා පොඩි කකා ඉන්නවා. ඔව් පොඩි කකා ඉන්නවා. බලාගෙන පොඩි පිපිරේ. ඒ මල්ලි. ඔව්. එහෙම නෙමෙයි පුතේ. අනේ පුතේ. අද මේ කට්ටිය පොඩි මොකද කරන්නේ? බුදුමහත්යෝ මේක මේ මංගල සභාව. මංගල සභාව. අන්න හරි. ඒ මන් දන්නේ පුතේ. ඔව්. මේ කට්ටිය රවුමට වාඩි වෙලා ඉඳී. ඔව්. මේ දෙන්නේ කිතර මොකද තනියම ඒ තමයි මේ දෙන්නගේ තමයි අද දවසේ. ඒ දෙන්න මොකක් කරි වයන් දක්වලා. මේ දෙන්න විවාහපත්ලා. විවාහපත්ලා කිව්වා. ඒකේ කතාවද වැඳලා. උඩ මේ කාටද ලෙඩේ කියන්නේ? දෙයි හාමුදුරු ලෙඩක් නෙවෙයි යෝධයෝ. ඒ කතාවේ දෙනවා කිව්වේ. අනේ දෙයනේ තොට තමයි කතාවේ දෙන්න ඕන. කසාද වැඳලා. කතාවට වැඳලා. මේ චාරිත්‍රානුකූලව. පොර මස්තකා රූඩ වෙලා. ඉතින් කසාද වැඳලා. මම දැක්ක තමයි උදේ පාන්දර වේදනාව පෝරකේට නාක්කලා. පෝරකේට නගනරවර මොකද කරාටේ. ඇයි? ඔව්. පෝරකේට නෙවෙයි යෝධය පෝරුවට. පෝරුවට නක්කලා අයියා කෙනෙක් ඇවිල්ලා අක්කට කිව්වා වැඩේ. අක්කට නෙවෙයි නංගිට කියන්න ඕන. අත්තක කියලා යෝධයෝ. මම දන්නේ පුතේ මේ දෙන්නගේ අත්තයි පාය බැඳලා. නෙවෙයි අත්තකිලි ගැට ගහලා. මම දන්නේ පුතේ. ඒ දන්න දෙයක් ඇත්තෙම නෑ. බුදුආමේ හැම ඔය ටික කරගන්න තමයි ඔය දෙන්න දඟලුනේ. බුදුආමේ ඒකට තමයි මේ දෙන්න ගොඩක් දඟලන්නේ. බුදුආමේ දැන් සතුටුයි නේ. බුදුආමේ දැන් සතුටුයි. ඒ වනේ මල්ලි. අන්න අයියේ. ඒ මල්ලි. අනේ අයියේ. පොඩි ගායක් තියෙනවා. බුදුආමේ පොඩි ළමයි. ඒ මල්ලි. ඔව්. ඒ වනේ පුතේ. ඔව්. කොල්ල හැබැයි 17 අරන් 100ට දීලා වගේ. අත්තේ කොල්ල සතුටින් ඉන්නේ අද. බුදුආමේ සතුට කියන වැඩන්නේ. බුදුමහත්යෝ තියෙන සතුට. ඒ වනේ මල්ලි. අනේ අයියේ. උදේ පාන්දර පොඩි තුන් කෑල්ලක් දාන්න ඕනේ. උදේ පාන්දර පොඩි තුන් කෑල්ලක් දාන්න ඕනේ. දාන්න ඕනේ නේද? අන්න හරි. මුලදි බන්ද ආදරයට මීරදා. මුලදි බන්ද ආදරයට මීරදා. දැනදී මතමි වෙන්න මෙතන කට අරන් ගායන් කඩවා ගන්න වෙන්නේ. කඩන්නේ කුටි ගන්නමයි. ඒ අයියේ මම මනවාලා කියලා. මේ තමයි කියන ලස්සනම ඒ මාළේ. බුදු අම්මෝ. එවනේ පුතේ. අනේ අයියේ. ඒකත් හරි කියන්නේ නැතුනේ. ඒකත් හරි කියන්නේ නැහැ කියන්නේ. ඒ මාළේ. අනේ අයියේ. උදේ පාන්දර ආපු එකේ පොඩි යුතුයකමක් තියෙනවා කරන්නේ. බුදු අම්මේ හේකේ තියෙන යුතුයකම්. බුදු අම්මේ ඒ. ඔව්. ඒ නංගිට ෆොටෝ කැප මෙයාට ෆොටෝ කැප කියලා හිතා ගන්න බෑ. අම්මේ නංගි තවල ෆොටෝ කැපගෙන තමයි. අනේ අම්මේ ඒ කාලේ ඉඳලා. ඒ කාලේ ඉඳලා. ඒව නෙමෙයි පුතේ. මගෙන් පොඩි යුතුයකමක් තියෙනවා කරන්නේ. ඒකේ යුතුයකම් නම් කියලා ඕනේ. ඈ? ඔව් ඒකේ යුතුයකම් නම් කියලා වැඩක් ඒ කරන්නේ? ඈ? කරන්නන්නේ. අනේ හොඳයි ඉතින්. හරි ඒක කරන්න මෙහෙම බෑ හැබැයි. එහෙනම් කොහොමද කරන්නේ? අපේ අයියා ඕන වෙනවා. අනේ අයි අක්කා වඩන්න එන්නකො. බුදු අම්මේ අක්කා ගන්න දෙනවා වගේ පටක් දීලා. ගානවා. බුදු අම්මේ මල්ලි. ඔව්. ඒ. ඔව්. ඒ කොල්ල වේවුලනවා. ඒ තේජසට. බුදු අම්මේ නෑ. එහෙනම් කොල්ලට දැන් තමයි මනමාලකම ඇවිල්ලා. ඒ කියන්නේ ඔහෙ තමයි කතාවල බදලා ඒ මල්ලි. ඔව්. කොල්ලගේ අත හීටර වෙලා. ඒ දීලකට යෝදය. මට නෑ පුතේ. මට නම් හිතෙන්නේ අයියාගේ වැරදි ටික කියයි කියලා අයියා බය වෙලා. මේ අයියා වැඩි කාර්යය කියලා නෑ යන්නේ. ඒ මල්ලි. ඔව්. ඔන්න දැන් තමයි තාරිච්චේ කරන්නේ. ඒ කියන්නේ ඔයි මොකද කරන්නේ? ඒ වතහත් යනවා. ඒ හවුසනේ නෝ සිංහල විදිහට චාරිත්‍ර කරලා ඉන්දියන් විදිහට. ඔව් දැන් තමයි දැන් හින්දි විදියට වදින්නේ. ඉන්දියන් විදිහට. ඔව්. ආ මේ වටහත යනවා. ඔබ ගිනිමැලේ විතරයි නැත්තේ. ගිනිමැලේ නෑ. ගිනිමැලේ ඕනේ පුතේ වට ගමේ ගෑනු ටික ඔක්කොම එල්ල ගිනි ඕනක් තමයි. බුදුන් මේ ගිනි හොකට මැද. අනේ මේ තියෙන ගිනි ටික දන්නවා නම් එහෙම මිනිස්සු දාලා යනවා. අනේ දෙයනේ. ඒ මල්ලි. අනේ අයියේ. ඒ වනේ මේ පුතේ. අනේ පුතේ. ඒ හරි හොඳ කොල්ලා. අනේ හරි හොඳ කොළු පැට. උදා මේ ඒ මල්ලි. අනේ අයියේ. පොඩි කාලේ ඉඳලා. ඔව්. පොඩි කාලේ ඉඳලා පුදුම වුණාටිම කතාවක් කරනවා. ඉතින් ඒක තමයි ඉතින්. උදා මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා පුදුම වුණාටිම කොල්ලන්ට කතාවක් බලන්න. අනේ ඉතින් කොල්ලා. ඔන්න අනේක කරගත්තා. ඔන්න කරගත්තා. අයියා සතුටුයිනේ. දැන් සතුටුයි. කොල්ලා සතුටුයි. කොල්ලා සතුටෙන් ඉන්නේ. උදා මේ එහෙම නෙමෙයි පුතේ. අනේ අනේ. අයියාගේ අත බලලා පොඩි සාත්‍රයක් කියන්නේ. මේ හෙට අතවල් සාත්‍ර කියන්න පුළුවන්. අයියා කැමතිද? අනේ අයියේ. අයියා කැමතිද? අනේ අපි දැන් ඉතින් මුලත් එකයි පියත් එකයි. අනේ ඉතින්. උදා මේ ඒ. ඔව්. ඒ වනේ වල්ලි. අනේ අයියේ. ඒ වල්ලි. ඔව්. ඒ අයියා ගාන්න ඉරිතල්ලා. දෙයි හාමුදුරනේ ඉරිබැල්ල නෙවෙයි මේ. උදා ඒ වතුර පොඩක් දැකලා නැහැ. දෙයි හාමුදුරනේ ඒ රේක අල්ලේ තියෙන රේක. රේක චම්පා මුදි බුදුන්ගේ අයියාගේ ගෑනු ටික ඔක්කොම අතේ ඉන්නවා. හාමුදුරනේ යෝධයෝ එහෙම නෙවෙයි රේක චම්පා නෙවෙයි. එහෙනම් අතේ තියෙන රේක. අල්ලේ රේක. අල්ලේ රේක. මන් දන්නේ පුතේ. ඔය අය දන්න දෙයක් ඇත්තේ නැහනේ. ඒ මල්ලි. ඔව්. අයියාට ඔව්. එක වසරේ ඉඳලා ඔව්.
නෑ. 10 මොන්ඩිටෝරි යන කාලේ ඉඳලා අන්න 13 දක්වා අන්න කෑලි කෑලි ඒ කියන්නේ මොන කෑලිය? කෙල්ල. කෙල්ල. ඔව් 13 දක්වා. ඔව්. කෙල්ල 13ක් ඉඳලා තියෙනවා. බුදු අම්මේ හොඳයෝ දෙයක් මේක. එතනින් නතර වෙලත් නෑ පුතේ. එතනින් නතර වෙලත් නෑ. අයියා ගිහිල්ලා ඒරොප්පේ. ඒරොප්පේ බුදු අම්මේ ඒරොප්පේ ගිහිල්ලා. ඒ යක්කා දන්නව වැඩේ ඇති. අනේ අම්මේ පුතේ. පසාරේ බැලුනේ බොහොම මාරු වෙන්නේ. ඒ කියන්නේ මේ යෝධිය මේ මරු බඩු කෑල්ල. අනේ අම්මේ. ඔව්. ඒ රටක් ගිහිල්ලා. කොහොමද? තව එහෙත් තියෙනවා කිලෝ 64. අනේ දෙයියනේ 64යි. බුදු අම්මේ. ඔව්. ඒක නෙමෙයි හොඳම කතාව. මේ ශාරුඛ් ખાන් අනේ ආවේ ශාරුඛ් ખાන් හොඳයි එක. අනේ දෙයියනේ. ඒ යාවේ. ඔව්. කියන ශාරුඛ් ખાන්ගේ බේන්නගේ මුගෙන් බේරෙන්න. අනේ දෙයියෝ. ඒ මාලි. ඔව්. ඒ වනේ මේ පුතේ. අනේ පුතේ. අද මේ කතාවේ කියන ඕන් කරන්නේ. ඔව්. 87 වෙනිය තමයි ඕන් වෙන කතාව වගේ. 84 වෙනිය. බුදු අම්මේ ඒක නෙමෙයි හොඳම කතාව. ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එක. ඒ මාලි. ඔව්. ඒක නෙමෙයි හොඳම කතාව. අනේ අයියේ. අක්කගේ ඉන්නේ අක්කා බල වෙන්නේ කියලා. අනේ අම්මේ පව් ඉතින් බුදු අම්මේ දෙයියෝ අද තමයි රැවටුනේ. අනේ දෙයියෝ. ඒ වනේ මේ පුතේ. ඔය හදන්නේ මේ මෙතන විප්ලවයක් කරන්න. ඒ මාලි. ඔව්. කොහොමද ආව එකෙන් මගුල කල්ලා යන්න තමයි ලෝඩාන්නේ. මේ යෝධියා. ඒ මාලි. ඔව්. සල්ලි ගෙවලා ගෙනාව එකේ වැඩක් කරලා යන්න. අනේ ඉතින් දෙයියෝ. ඒ මාලි. අනේ. ඒ වනේ මේ පුතේ. අනේ එම නෙවෙයි නේද? ඒ මේවා කියලා අයියගෙන් ගුටි ගන්න වෙන්නේ නැහැ. අනේ ඉතින් ගැහුවම්මකෝ. ඒ මාලි. ඔව්. ආරංචි ඇදීද අක්කට වැඩි කේන්ති යන්නේ නැහැලු. අනේ අක්කට වැඩි කේන්ති යන්නේ නැහැ. ඔව් ඔව් ඒක හොඳයි. කේන්ති ගියාම ගෙට වරන් ටිකක් පොලේ ගහනවල් කේන්ති යනවා. හොඳ පොඩි කේන්ති ඒක. බුදු අම්මේ. ඔව්. බුදු අම්මේ කොල්ලගේ ප්‍රෙස් එකේ ඉන්න කොට තියක්. බුදු අම්මේ දැන් හෙට ඉඳන් තමයි ගහෙන් ගහට ගලවන්නේ. අනේ වාගේ දැන් කරන්න දෙයක් නැහැ. උඩ බැඳගත්තු බෙරේ ගහන්න ඕනේ. දැන් ඉතින් ගහන්න තියෙන්නේ බෙරේ. එහෙම නෙමෙයි උඩේ. අනේ පුතේ. තාම යුතුයකම කරේ නැහැ. අනේ කොහොම ඉතින් යුතුයකම් කරන්න හරි. ඔව්. ඔය දැන් තමයි යුතුයකම කරන්නේ. දැන් යුතුයකම කරන්නේ. හරි. ඔව්. අයියා කැමතිද? අයියා කැමති. කැමති. අම්මෝ. ඔන්න දැන් තමයි පුතේ යුතුයකම කරන්නේ. දන් දීලා පුරුදු කට්ටිය. අනේ අම්මේ කියන වැඩක් නැහැ. බුදු අම්මේ කොල්ලගේ තියෙන දන් දීමේ. ඒ මාළි. ඔව්. දැන් තමයි යුතුයකම කරන්නේ. අනේ දෙයියෝ. ඒ මාළි. ඔය මොකද ඔය කරන්නේ? ඒ ඔය දැන් තමයි මනමාලය ආවේ. අම්මේ දැන් තමයි මනවාල මහත්තයා. ඒ මාළි. ඔව්. දැන් තමයි මනමාලය ආවේ. අනේ මනවාල ගොයියා. ඒ මාළි. මුදුම ලස්සන. මෙයා හොඳ ෆොටෝ එක ගහ ගන්නවා. බුදු අම්මේ එයා හොඳට ගහ ගන්න ෆොටෝ එක. ඒ මාළි. අනේ අයියේ. නාකි කැමතිද? නාකි නාකි කවදිලු. උඩින් බඩව කැමති. ඒ මාළි. අනේ දිනන යකේ කුණම් මොකෝ බුදු අම්මේ දැන් ඉන්නේ ගෑනුන්ට යකේ කුණ කවන්නේ. අයියෝ. ඒ මාළි මාළි. ඔව්. නාකි කියනවා අන්න සුදු ආයේ. ඔව්. සුදු ආයේ කිව්වා. මුදුම සුදු. සුදු ආයේ. මුදුම සුදුවක් ඒක. ඒ මාළි. ඔව්. දැන් නම් පරක්කු වැඩි. අනේ ටිකක් උදේ ආවනම් මොකක් හරි ගගන්න තිබ්බා. ඒ කියන්නේ ඔහෙ කසාද බඳින්න. ඒ මාළි. ඒ මනුස්සයර පිස්සු නැහැ යෝ. මං දන්නේ පුතේ. ඔව්. මං ආවේ යෝවට. අනේ අපි අහුවේ යෝ. ඒ මාළි. අනේ ඒ වනේ පුතේ. අන්න මාළිගේ හිතේ පොඩි දෙයක් තියෙනවා. අනේ ඉතින් කියලා දාන්න. ඒක මට කවියෙන් කියන්න කියලා නාංගි කිව්වා. අනේ ඉතින් ඔහෙට ඔය ටිකට ඒ ටිකක් කිව්වයි. ඔව්. අනේ දැන් ඒක කියන්න හදන්නේ. ඔන්න කිව්වා එහෙම. මෙයාගේ හිතේ තියෙන දේ තමයි කියන්නේ. මෙයාගේ හිතේ තියෙන දේ. ඔව්. කොල්ලා ඉතින් හොඳ වැඩකාරයනේ නේ. නැන්දගේ හිතේ මට කොහම හරි දුදෙන්න. අන්න නැන්දේ. ඕ නැන්ද තමයි කියන්නේ. ඔන්න නැන්ද තමයි කියන්නේ. මාමගේ හිතේ මං මට වැඩ ගන්න. ඕගොල්ලෝ මාමා. නෑනගේ හිතේ හොර අත පෙරලා යන්න. ඕ නෑන පොට්ට. මෙයා කියනවා ඔව්. මගේ හිතේ දැන් නම කෙලගෙන යන්න. ඒ හාමුදුරුවෝ හේතුනේ සිල්ලර බඩු කඩියක් කියලා ඒ මාළි. මෙයාගේ හිතේ එකක් දුන්නාම තව එකක් නෝලේ දෙනවා සිල්ලර බඩු කඩියක් කියලා හිතන් ඉන්නේ මේ යෝධයා. දෙනාට තණ්ඩෙට කලින්. අනේ දෙයියෝ. ඒ මාළි. ඔව්. ඒක නම් ෂෝක් එකකට ගියා. ඒක චෝක් එකට ඒව නෙවෙයි පුතේ. අනේ කොල්ලන්ට වැඩි කාර්ය කරන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් අද ඉඳලා තමයි කොල්ලන්ට කාර්ය ටික වෙන්නේ. කාලේ නැති වෙන්නේ දැන් අද ඉඳන් තමයි කොල්ලට. අනේ මාළි. අනේ අයියේ. එහෙනම් වැඩි කාර්ය කරන්න කොල්ලා වාඩි කරනවා. අන්න හරි. හරි එහෙනම් ප්‍රවේශයෙන් පරිහරණය කරන්න ඕනේ. ප්‍රවේශයෙන් පරිහරණය කරන්න. ඒ මාළි. ඔව් අයියේ. ඒ වනේ පුතේ. අනේ අයියේ. අනේ අපි ආපු එකේ පොඩි තුන් කෑල්ලක් දාමු. පොඩි තුන් කෑල්ලක් දාන්න ඕනේ. හැබැයි මාළි තුන් කෑල්ලක් දාන්න කට්ටියගේ සපෝට් එක දෙන්න. අනේ පොඩි සපෝට් එකක් දෙන්න මේ යෝධයට. අපුඩියක් ගන්න සපෝට් එකක් දෙන්න. අපි කරන කකුලෙන් අහන්න කොයිද? බුදු අම්මේ එන සපෝට් එක දෙයිද? අනේ දෙයි. බලමුටේ දෙයිද කියලා. අන්න හරි.
හැබැයි කුටි කන්නේ දන්නේ නාගී ආයියාගේ. අනේ කුටි කෑවා මොකෝ නිකන්. අනේ කුටි කෑවා මොකෝ නේද? නිකන් දෙන්න දෙන එක. ඒ වනේ මේ පුතේ. අනේ අයියේ. ටෝන් එක සුපිරියට දෙන්න ඕන. මාඩි අනේ මදි. උඩාමේ ඔන්න පොඩි සපෝට් එකක් දෙන්න. දැන් මම කියන්නේ බඩගින් ඉන්නේ. අනේ බඩගින් ඒ මොකටද? ඒ මාලි. ඔව්. අර ලේවල් එකේ කට්ටියන ලෝකේ ඉන්න අන්තිම කැමටි වගේ කාගේ බාගෙන යනවා මේක මොකක්ද කරන්නේ. ඒ ඔක්කොම පොඩි ටික ගන්න. ඒ මාලි. සපෝට් එක දෙන්නේ. සපෝට් එක දෙන්න. ඔය ළමයි ඒ වඩාගෙන ඉන්නවා ළමයි බිමට අතල්ලා කවන්නේ සපෝට් එක. අනේ නෝත බිමට අත. බොහොම වැදගත් අවස්ථාවක්. අන්න හරි බොහොම වැදගත් අවස්ථාවක්. බොහොම වැදගත් මනමාල මහත්මිය බොහොම වැදගත් මනමාල මහත්මියක් සැඬවාගෙන යන අවස්ථාවේ නේද? අන්න හරි. මේ සියලු දෙනාට දිවෙන්නාව වටනුවක් ලෝක නවානුවක් යායි දෙවියනේ අතුරුාන්තරා. දෝනේ මොකට වෙන්න කියලා නේද? ඒ වගේම නේද? මේ ඉන්නා වූ සියලු දෙනාට හාස්‍ය ලක් කරන්න කියලා තමයි. ඔන්න අපේ වෙලෙන්න කෙනා. එහෙනම් නේද? අන්න හරි. ඉතින් මේ ඒ වගේම ඔව් උදේට පානේ යුගේ රශ්මි මාලා වෙන තවද උදාවෙන සමගිය රශ්මි මාලා වෙන. එහෙනම් කාලකට මල වියලී කියාසෙම ගගේ ජලයේ බැස්ම කියාසෙම අදින් දකින්නව අස්වා දෝෂයක් කියන කඩින් කියනව කටවා දෝෂයක් කියන. එහෙනම් අතුරුාන්තර සියලුම දුරින් මුත වෙන්නේ කියලා ඉතින් හිතාගෙන එක් කියමනක් කළා මේ වැඩේ අහවලක් කරන්න ඕන. අන්න හරි. වරක් වලට ලේට්ස් වෙනව නේද? එහෙනම් නැතුව අනේ නැති පොඩ නැගිටින්න.